හිරිපොද වැස්ස. හිරිපොද වැස්සෙන් කිසිවෙකුත් නොසිතූ ලෙසින් කලකට පෙර මියගියා යැයි පැවසූ ඩග්ලස් නැවතත් කතාවට පැමිණේ. කඳුළු ගොඩක් වූ කතාවකට අලුත් සෙනෙහාවක් එකතු කරමින් ඩග්ලස්ගේ චරිතය ප්‍රේක්ෂකයන්ගේ සිත් කුතුහලයකට පත්කර අවසන්ය. ඉතින් ඩග්ලස්ගේ පැමිණීමත් සමගම ආත්මය ඉමහත් සතුටකින් හා අදහාගත නොහැකි දැස් කඳුළුවලින් පුරවා තම පියාගේ පැමිණීම දෙස බලා සිටී. හදවත පතුලෙන්ම හඬා වැටුණු ඒ පාළු මූසල හැන්දෑවන් අද එකවරම දියවී යන්නාක් මෙන් හැඟීමක් ආත්මෙට ඇතිවේ. පියාගේ හුරු පුරුදු හිනාව ඉදිරියේ ආත්මෙට තිබූ පාළුව තනිකම බිය මේ සේරම නැතිවී ගියාසේ හිතට දැනේ. දැන් ඩග්ලස්ගේ පැමිණීමෙන් පසු ආත්මෙගේ සියලුම අයිතීන්ද නැවතත් ඇයට ලබා ගැනීමේ වරම් ලැබේ. ඉතින් ඩග්ලස් ආත්මවත් රැගෙන තම නිවසට වෙත ගියොත් අර කුඩම්මටයි අරෝස්ටයි කුමක් සිදුවේවිද? දේපල තණ්හාව නිසා මනුස්සයෙකුගේ ජීවිතයක් පවා නැති කර දැමීමට හැකි ඒ කුරිරු හිත් ඉදිරියට කෙසේ මුහුණ දේවිද?